ආයුබෝවන් කෑ ගහන්න බෑ පොඩි එක්කෙනා නේද අද අපි රෑ පොඩි වැඩක් කරන්න ගන්නේ මේක අපි වෘත්තීය මේ මෂීනුත් කරන දෙයක් හැබැයි මේ අද තියෙන්නේ පොඩ්ඩක් මේ අපේ නෑදෑ වෙන නංගි කෙනෙක්ගේ පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා දෙන්න ඔයගොල්ලෝ දන්නවා දැන් අපේ කිව්වොත් ගොඩක් නෙමෙයි මගේ නෝනා කේක් හදනවා කියලා ඔයගොල්ලෝ දන්නවනේ. එතකොට ඒකදී අපිට සමහර වෙලාවල් වලට එනවා ගණන් ගන්න බෑ කලවුරු වුණාට මේ තාම ගේට්ටුව අරිනවා. කලවරලු. එතකොට අපිට එනවා ඔය සමහර වෙලාවල් වලට සර්ප්‍රයිස් දෙන්න. හරිද? සමහර වෙලාවට අපිට එනවා ඔය සර්ප්‍රයිස් කරන්න රෑ 12ට. අදත් මේ අපි යන්නේ අන්න ඒ වගේ සුපිරි වැඩකට. ඉතින් බටේ තුනා අපි දැන් vlogs ටික එක දිගට දාන හින්දා පොඩි වෙනස් විදිහේ වැඩක් පෙන්නන්න කොහොමද මේක වෙන්නේ කියලා. බලමු. දැන් වෙලාව 11:31යි. අපි 12 වෙනකොට ඉන්නකොට කටු වැද්දේ. නංගි ඔක්කොම බඩු ටික අරගෙන ඉතින් අර සැරින් සැරේවිල් බලනවා මේ වීඩියෝ වලට එන්න බෑ කියලා. බලමු මොකද වෙන්නේ කියලා. රයිට් මම ලෑස්ති ඔන්න එනවා මේ ඒ තමයි අපේ ඥාතියන නංගි නෑදෑ නංගි මල් අරගෙන මේ තෑගි තියෙනවා බරටම ලක්ෂිකා තමයි කේක් එක හැදුවේ. අපිට ඒ කාලේ මෙහෙම සර්ප්‍රයිස් නම් තිබුණ නෑ යාළුවේ. බලමු අපි මොකද වෙන්නේ කියලා. දැන් අපි පිටත් වෙන්න හදන්නේ. බලමුකෝ. සර්ප්‍රයිස් දෙන කෙනාට වඩා ලස්සනට එනවා මගේ නෝනා. ඔයාට සර්ප්‍රයිස් එක දෙන්නේ නැත්නම් නංගිද? යන්න බෑ මට නෑ. ලිෆ්ට් එකත් ගාලා දෙයියනේ. මම මේ ඇඳන් හිටපු පිටින් එළියට යන පටන් ගත්තා. හරි. වෙලාව 11:38යි. අපි 12 වෙනකොට ඉන්න ඕනේ. අපි දැන් ඔන්න යන්න හදන්නේ. කෙලින්ම කටු බැද්දට අපි ගිහිල්ලම හම්බෙමු. මේ මගේ චෙකිය. තමයි අපේ නංගිගේ මහත්තයා ඉන්නේ KFC එකේ. හැබැයි දුකට කාරණාවට මට ලේකක් චෙක් කරන්න තියෙනවා. ඒකින්ද මට චිකන් කන්න බෑ. කොලෙස්ටරෝල් චෙක් කරන්න තියෙනවා. තාම මහත්තයා මේ බොයිෆ්‍රෙන්ඩ්. අන්න යා. ඉතින් ප්‍රේමවන්තය. චූටි කොණ්ඩේ කපනවාද කොණ්ඩේ බඳිනවාද කොණ්ඩේ කපනවාද බඳිනවාද කියපන් එයා. දැන් මේ කීයක විතර තෑගි ගත්තේ? 20ක්. අපේ කාලේ ඒව තිබුණේ නෑ අපේ අම්මලා. අපිට ඒව තිබුණේ. ලක්ෂිකා කතා කරන්නේ මට දීලා නෑ. මට දීලා නෑ. දුන්නා. කොයි කාලෙද දුන්නේ? පෙන්න? ඒ කාලේ හිටියේ ගණන් ලොකු ගණන් වෙන්නේ. මුනේ රුපියල් 500ද? අප්පට සිරි. 500 නෙවෙයි. රුපියල් 500 ලොකු ගණන්? මම යාට අර හදලා දුන්න පෙන්ඩෙන් එක ඒ කාලේ 17000. දැන් වටිනාකම කීයද? 17000. හරි අපි දැන් පානදුරේ ඉන්නේ අපිට තව වැඩි වෙලාවක් ගියා නෑ. ඒතකොට 2000 ඒ වගේනේ. 11:45යි. මේ චූටි තව යාළු දෙන්නෙක් එනවනේ. තව යාළු දෙන්නෙක් එනවා. ඒතර අපි තුන් දෙනයි ලක්ෂිකා එන්න හිටපු ගමනක් නෙමෙයි. ලක්ෂිකා අවසානයේ මට මෙයා කතා කරා. එන්න හිටියා. මෙයා පේනවද දන්නේ නැහැ. පේන්නේ නැහැ කරවලේ. පේන්නද කරවලයි. හරි අපි ඉස්සරහට යමු. දෙකක් පොඩි ඇත්තා. අපි එන්නේ ළඟ. එකක් අයියෝ ෆොටෝ දෙකක්. ඔබට මෙවැනිම වූ රාත්‍රියේ සර්ප්‍රයිස් ක්‍රීම් අවශ්‍ය නම් අපව අමතන්න. ස්වීට් චීක්ස් කේක් නිෂ්පාදකයෝ. ආජෝඩි අය ඇත්තට ෆොටෝ දෙකක් හැදුවේ. ෆොටෝ දෙකක් නෑ එකක් ෆොටෝ එකක්. එකක් තියාගේ එයා පාවිච්චි කරපු බයික් උඩ දාලා දෙකක් හැදුවා. විනාඩි 9ක් තියෙන විනාඩි 9න් අපි කටුපැත්. ඒ ළමයි අපි අපේ ඩෙස්ටිනේෂන් එකට ඇවිල්ලා ඉන්නේ නේද? විනාඩි 4ක් තියලා විනාඩි 4ක් තියෙනවා. තව විනාඩි 4ක් තියෙනවා අපිට. 12 වෙන්න. දැන් අපි
සෙටප් එක හදා ගන්න ඕනේ. අයියෝ මේ හරිද? ඔව් හරි. හරි. දැන් ඉන්නේ කාටු බැත්තේ. මට නම් දැන් බඩගිනි වගේ ඇත්තටම චිකන් කෑල්ලක්වත් නැද්ද දන්නේ නැහැ. KFC එකට යනවා කොහොමද තමයි බඩගින්න එන්නේ. මට චිකන් කෑල්ලක් කන්න වගේ එකක් එනවා. ගන්න තියෙන්නේ. ඔයා චූටි බබා කේක් එකට ඉටිපන්දනුත් ගහන්න ඕනේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන්නේ ලක්ෂිකා හදපු කේක් එක. දැන් මම ඉටිපන්දම් ගන්නවා. මෙන්න මේ තියෙන අපේ නෝනා හදපු කේක් එක. මම නොකන නෝනා හදන කේක්. දැන් මේකට ඉටිපන්දම් ගහන්න. ඒ පිටිපස්ස ගන්න. මම අපුරුයි දෙනවා හතරක්. ඔව් හතරක් ගන්න හතරක් ගන්න. ඇයි බයයිද? තුනේ ඉලක්කම. සංඛ්‍යාවට පාම්පත්තු කරන්න. මොන්න ලෝකෙ දප්පා ඉන්නේ. පටු අදහස් තියෙන මිනිස්සු ඔක්කොම. බලන්න. ලස්සනයි. එහෙනම් මා රෙඩි කරන් එන්න. දැන් කෝල් එකක් දානවද? අපි කමන්නේ නැහැ නේ මේවා වීඩියෝ එකට දැම්මම නේ. අපි මේ කෝල් එක ගන්නකම් බලන් ඉන්නවා. ඒක නෑ දැන් ගොඩක් කියලා ඉතින් 12 වැටුණා. ඉනවත. Hello. Happy birthday. කොහෙද ඉන්නේ වැඩද? මට දෙජේ කතා මට දෙජේ වැඩි ගොඩනේ. ඔව් මන්නේ. කොහෙද යන්න ඕනේ? එක්ක අපි අද රැයට ගල්කිස්ස පොලිසියේ ඉඳි. දෙකෙන් එකයි හොඳ. යන්න. මේ කවුද චූටි? චූටි ෆිල්ම් හෝල් එකේ 10 තිය ෂෝ එකේ ඉවරලා මිනිස්සු ඉන්න ඕනේ බලන්න. අරයි මේකේ තියෙනවනේ දෙමළ එකක්. 10 30 එකක් තියෙනවා. අපි අර කේක් දෙන්න ගිහිල්ලාවත් මෙච්චර අපහසුතාවයට පත් වෙන්නේ. හම්බෙලා තියෙන්නේ ඇගි විතරයි ගෙදර තියෙන්නේ. හරි අද්දපා මේ පොඩ්ඩක් කිනවකෝ. කොහොමද යනකොට නිරජි ඔක්කොම යන්නේ. මේ මල්ලි ඔන්න ඔය පත්තු කරන් මල්ලි මෙයා ඊට ගිනි පෙට්ටියම ඉවර කරා ඊළඟට. ඒක තමයි ඊළඟට වෙන්නේ. අපි අර හරියට යන්න ඔව් මෙතන ඔමි නෝ නෑ මෙතන ලිෆ්ට් එක නෑ ඊයේ මෙතනට වයිටි පොන්න අංකල් ලිෆ්ට් එක මෙතනනේ ලිෆ්ට් එක මෙතනනේ ලිෆ්ට් එක කොතනද තියෙන්නේ නෑ එයා පල්ලෙහාට එනවා ලිෆ්ට් එක වහලා මෙතනින් දෙන්නේ ඕ කොතනද ඉතින් ඉතිවන්දෝ අන්න ඒකද කේස් එක කොතනද අංකල් අතන්ට දෙන්නේ පිටිපස්සෙන් ලෙවෙන්නේ ෂූට්
දෙයනේ 3ක් 4ක් දැන් මේ ලයිට් එළිය තියෙන තැනක කේක් එක කපමුනේ. මේ ඉන්නේ අපිට අනිත් උදව් කරපු දෙන්න. මේ දෙන්නද? අපි දැන් කේක් එක කපන්න හදන්නේ. නිවෙන්නත් ඉඩ දෙන්න. ගිනි පෙට්ටිය ඉවරනකම් හරි අපි පත්තු කරමු කොහොමද? පත්තු කරනවා පුළුවන්. ඔව්. පත්තු කරන ගාම් පිපිමු. ලං වෙන්න නේද? හිනානේ. Happy birthday to you. Happy birthday dear. Happy birthday to you. කොහොමද දෙමයි මේක දැන් උඩින් තියන්න කියලා කියන්නේ ආ තියලා ගන්න ඕනේ හතුන් කරා පේන්නේ අතයින් කර අතයින් කර. දැන් මේකට පේන්න. එළියෙන් අතර මෙහෙම අල්ලනවා. මෙහෙම අන්න. ප්‍රයිස් එක ඉවරයි. අපේ වැඩ කටයුතු මෙතකින් අවසానයි. අලුත් වීඩියෝ එකකින් ආයි හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. Thank you.